රත්නමාලා බන්ධන ගාථා ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඩ සිටින කුටියේ උඩුවියනෙහි පවා චිත්‍රණය කොට ඇති තුනුරුවනි උතුම් ගුණ කැටිකොටගත් මෙම උතුම් ගාථාත්‍රය දිනපතා උදේ සවස ශ්‍රවණය කිරීමෙන් කියවීමෙන් හා දර්ශනය වීමෙන් නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍ය ආදී උපද්‍රවයන්ද නැති වී තම අභිමතාර්ථ සඵල වී දියුණුව සැලසෙන අතර සියලු උවදුරුවලින් මිදී නිදුක්ව නිරෝගීව මෙලොව ජීවිතය වාසනාවෙන් හා සෞභාග්‍යයෙන් පිරී ඉතිරී ගොස් මිත්‍රලාභ උසස් අයගේ ඇසුර ලැබී පවුල්වල අසමගිකම් නැති වී වාසනාවම උදාවනු ඇත. සංසාර සාරෝග විනීතනී සංනීත සාතං සුචිසාරදී සන්ධීරකං සොන්න තනුපලාසං සංලාපදේසිං පනමේ බිසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහකං මාර රණී විශේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමී සදාසං සන්දාසගංනා සිත පාපනාසං සංනාපධංසිං හතඝෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමීරසාසං සසර සැඩ පහර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රන් පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදැදුම් ලෙසින් මර යුගයෙහි දිවිරකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇතිනසන නමදිමි බැති සිරි සදහම් මිනී පහන සගසැප දෙන නැසිය යුතු පව් හැමනසන බව බැමි සුනු විසුනු කරනිති ගුණ පුරණ ලත්සැප දමා පරතෙර වෙත නෙතයොමන වඳිනෙමි නිති පතාපින් සරු මහා සංගන